හැමදෙනාම ඇතුළට ඇවිල්ලා තැන්පත් වෙන්න සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා. හොඳයි, හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. නැවත සාදුනාදයක් පවත්වමු. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා හැමදෙනාම নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादयामि साधुनादයක් පවත්වමු. පින්වත් සියලුම දෙනා විසින් සූදානම් කරන්න යෙදුන මල් පහන් දහත් ගිලන්පස ආදිය සියල්ලක්ම ලෝතර බුදු පියාණන් වහන්සේට අපේ නිවසින් අපේ දෑතින් අද සන්ධ්‍යා යාමේදී පූජා කරමු. පූජා වෙත්වා කියන උතුම් වූ හැඟීමෙන් යුතුව හැමදෙනාම මා සමගම එකට ගාථාවන් කියලා අපේ සියලුම පූජාවන් පූජා කරමු. හැමදෙනාම පළමුවෙන්ම මා සමග එකට ගාථාවන් කියමින් තුනුරුවන් වන්දනා කරමු. හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුක්කලා ඒස භගවතෝ ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස් සාදුනාදයක් පවත්වමු. අපි හැමදෙනාම ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා වන්දනා කරමු. මා සමග එකට ගාථාවන් කියවන්න. වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සුප සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා සාදුනාදයක් පවත්වමු. අපි උතුම් වූ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනා කරමු. හැමදෙනාම මා සමග එකට ගාථාවන් කියවන්න. සුපතිට්ඨේත රට්ඨානුරාධපුරේ සමදිට්ඨේත දක්ඛින සාක භවං සුබ මේඝ වනම්බර මේඝ නිභං ජය බෝධි මහං පාන මාමි වරං ඉන්ද නීල වන්න පත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංක පූජිතංග සාතදං අංග බෝධි නාම වාම දේව රුක්ක සන්නිබං තං විසාල බෝධිපාද පන්නමාමි සම්බදා යස් මූලේ නිසින්නෝව සබ්භාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි ජානමත්තුතේ සාධනාදයක් පවත්වමු. පින්වත් සියලුම දෙනා විසින් සූදානම් කරන්න යෙදුන මල් පහන් දහත් ගිලන් පස මේ සියලුම පූජාවන් ලෝතර බුදු පියාණන් වහන්සේට අපේ නිවසින් අපේ දෑතින් අද සන්ධ්‍යා යාමේදී පූජා කරමු. පූජා වෙත්වා කියන උතුම් වූ පරමාර්ථයේ සිතෙහි ජනිත කරගෙන හැමදෙනාම මා කියවාට පසු මෙසේ කියමින් සියලුම පූජාවන් පූජා කරමු. හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න.
මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. කෙලෙස් නැමැති සතුරන් නැති කලසේක. රහසින්වත් පව් නොකලසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ මගේම බුදු පියාණන් වූ මගේම බුදු මෑණියන් වූ මොහදුරට ලහිරු මණ්ඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ තිලවක තිලක වූ බුදු පියාණන් වහන්සේට උතුම් වූ බෝධින් වහන්සේට උතුම් වූ චෛත්‍ය රාජයාණන් වහන්සේට මේ පහන් පූජා කරමි. පූජා වේවා. මේ ගිලන් පස පූජා කරමි. පූජා වේවා. මේ දැහැත් බෙහෙත් පූජා කරමි. පූජා වේවා. මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. මේ සුවඳ මල් පූජා කරමි. පූජා වේවා. මේ සියලුම පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත මිදීම පතා බුදුරජාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජාම වෙත්වා. සාදුනාදයක් පවත්වමු. දැන් හැමදෙනාම උතුම් වූ ජයශ්‍රී මා බෝධින් වහන්සේ ඉදිරිපිට කියනවා කියන උතුම් වූ හැඟීමෙන් යුතුව හැමදෙනාම මා කීවාට පසු මේ කවි ශබ්ද නගා කියවන්න. බුදු
දාපිට දුන් හොඳ බෝධිය රැකවරණෙට මුනි දුට සිටි බෝධිය මුනිනෙත් පියුමෙන් පුදලාද බෝධිය සාදු වඳිමු අපි සිරි මහා බෝධිය රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය නාලොව සතියක් පුදලාද බෝධිය දෙනෝ දහක් දෙන වඳිනා බෝධිය අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය උඩමාළුවේ බෝ රජු ඇජ බෙනවා දෙවනි මාළුවේ මල් පහන් දෙලනවා වැලි මාළුවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකිනවා මම මේ මළුවට යනවා එනවා බොමුල් බොපත් මට පෑගෙනවා සමාවදී මගේ සිත සනසනවා බෝරාජුනේ මට අවසර දෙනවා හොඳයි සාධනාදයක් පවත්වමු දැන් හැමදෙනාම මා කීවාට පසු
පින්වත් සෑම දිනාටම පැමිණලා තිබෙන පෙමෙන්ට ඇති නවග්‍රහ ඵලයන්ගෙන් සියලුම අපලු පද්‍රව දුරින්ම දුරී බෝධ වෙත්වා හැම දිනාටම සිතක් සාන්තියක් උදා වෙත්වා කියන උතුම් වූ පරමාර්ථයෙන් යුතුව නව අරහදී බුදු ගුණ ශාන්තිය ශබ්ද නගා කියවමු. හැම දිනාම සාදු නාදයක් පවත්වන්න. අරහං බුදු ගුණෙන් මගේ හිරුගේ අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා මාරක බාධක වැළකී මගේ පැතුම් ඉටු වේවා විද්‍යාචරණේ බලයෙන් අගහරු දොස් දුරු වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලු සැප සම්පත් ඉතිරේවා ලෝක විදුතෙදින් මගේ ගුරුගේ දෝෂ දුරු වේවා සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා අනුත්තර බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා සිතුමින වැනි රුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා පුරිස ධම්ම සාරති බල මහිමෙන් සැඩසෙන සුරාගේ අපල විකල භූත දෝෂ ගැටුම් වැටුම් හා කොඩි වින දුරරු සියලු මැකී දෝෂ විලස සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරු වේවා සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැති වේවා භගවා යන විදුරවියෙන් කේතු අපල ඉගිලේවා මගේ කයට බසස සිතට සැප සන්තොස වැඩි වේවා මකර කුම්භ මිථුන තෙරස මාරක බිය දුරු වේවා කැපී කෝටියක්ම දෝෂ මට ජය මග එළි වේවා සිංහ මේස දනු තුන් රැස සම ග්‍රහ දොස් දුරු වේවා තිසරණ සරණින් ජයසිරි සුභ සෙත මට ලං වේවා මීන කටක නුහුණු තෙරස බාධක බිය දුරු වේවා ජීව සිද්ධි ඵලය මගේ බුදු සරණින් සුරකේවා උසඹ කන්‍යා තුලා තෙරස සම ග්‍රහ දොස් දුරු වේවා ධම් සරණින් මගේ අපල දුරු වී සිරි සත වේවා
රාහු කේතු රවි සඳ කුජ බුධ ගුරු කිවි සහසෙන සුරු නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා මගේ ගෙදර අයට මටද ජය සිරි සෙත ලං වේවා නවග්‍රහ සහ භූත දෝෂ සමදුරු වී සැප වේවා ජය ජය බෝරුක මුනි පිට දුන් මට ජය සිරි සිත වේවා ජය සිරි මා පෝරජුගේ දක්ෂින සාකා සෙවනේ දීප දූප මල් සුවඳින් ගිලන් පසින් පුද දෙමිනේ දහස් දෙනා එක් රොක් වී කරන මෙපින් මෙත් සිතිනේ මිය ගිය අප නෑමිතුරන් සෑම දෙන පින් ලැබගන්නේ හොඳයි සාදුනාදයක් පවත්වමු දැන් අපි මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමු මා සමග එකට ගාථාවන් කියවන්න ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ට පින් අනුමෝදන් කරමු එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සාදුනාදයක් පවත්වමු දැන් අපි ප්‍රාර්ථනාවන් ඇති කර ගැනීමටත් තුනුරුවන් කමා කර ගැනීම සඳහාත් මා සමග එකට ගාථාවන් කියවන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදුනාදයක් පවත්වමු සදහැති වාසනාවන්ත පින්වත්නි අද විශේෂයෙන්ම විහාරස්ථානයේ කටින පින්කම නිමිති කරගෙන සිදු කරගෙන එන්ට දුන මේ පින්කම් මාලාවේ අවසානම අධියර වශයෙන් පින්වත් සියලුම දෙනා අද දිනේදී සවස් යාමේ මේ සූදානම් කරන්න යෙදුන මල් පහන් දහයක් ගිලන් පස ලෞතර බුදු පියාණන් වහන්සේට පූජා කරන්න යෙදුණා. දන් බලාපොරොත්තු වන්නේ පින්වත් සියලුම දෙනාට සෙත සාන්තිය ආශිර්වාදය ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම අද දිනේදී බෝධි පූජාමේ පින්කමෙහි දායකත්වයේ දරන්නේ පඤ්ඤෝදයාරාම
කුලගණ සමිතියේ පින්වත් සියලුම දෙනා සහ සම්බන්ධ වෙලා මේ සම්බුද්ධ පූජාව, බෝධි පූජා මේ පින්කම ඉතාමත් ලස්සනට ලංකාරව සිදු කරන්න යෙදුණා. දැන් අපි හැම දිනාටම පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම කුලගණ සමිතියේ පින්වත් සියලුම දෙනාට සමාජික සමාජිකාවන් පින්වත් සෑම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වෙත්වා. ඒ වගේම පින්වත් සෑම දිනාම නමින් මිය පරලෝකීය සෑම දිනාටමත් මේ පින් එකසේම හේතු වේවා, වාසනාව වෙත්වා. සම්බුද්ධ පූජාව සඳහා උදව් උපකාර කළ අතහිත දුන්න පින්වත් සෑම දිනාටම මේ පුණ්‍ය ශක්තිය එකසේම හේතු වේවා, වාසනාව වෙත්වා කියලා හැම දිනාම සාදු නාදයක් පවත්වමු. ඒ වගේම කුලගණ සමිතියේ සිට මිය පරලෝකීය හැම දිනාටමත් පින්වත් සියලුම දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වෙත්වා. අපවත් දී වදාළ නායක හාමුදුරන් වහන්සේලා ප්‍රදාන සියලුම මහ සංඝරත්නයටත් මේ පින් එකසේම හේතු වේවා, වාසනාව වෙත්වා කියලා අපි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් කල්පනා කරගන්න උපත්පත් ප්‍රාර්ථනා කරන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ හැමදෙනාටම ඉක්මන් භවයකදී අවබෝධ කරගන්නට මේ පින් එකසේම හේතු වේවා, වාසනාව වෙත්වා කියලා සාදු නාදයක් පවත්වමු. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.